ඔන්න මම අද ඔයාලට පෙන්නන්න හදන්නේ ගෙදර හැමෝටම ගෙදර ඕනිම කෙනෙක් දැනගන්න පුළුවන් දැනගෙන ඉන්න ඕනි හොඳම බෙහෙතක්. මේ තියෙන්නේ ඔයගලන්ට පේනවා ඇති මේකට කියන්නේ අපි ලෝකපාලු කියලා. මේකට කියනවා ලෝකපාලු කියලා කියනවා. දමිළ වැල් කියලා කියනවා. නමුත් මේක මේ තමන්ගේ ගෙදර ගල් වැටියේ ඉඩමේ ඕන තැනක තියෙන මේ බෙහෙතක් මේක. මේක අපි ගලවලා වීසි කරන එක තමයි කරන්නේ. ඉතින් නිතරම ඕනි වෙන දේවල් නෙමෙයි. නමුත් මේක මේ ගලවලා වීසි කරනවා ඇති තරම්. මේ තියෙන්නේ කහ. අමු කහ හොඳයි. මේ තියෙන්නේ අපේ හිටෝන ගස්වලම කහ මේ තමයි කුඩු කරලා මේ අරන් තියෙන්නේ. මේ තියෙන්නේ පොඩි සිංහ මරන් කියලා මේකට කියන්නේ. ගවේ මිනිස්සුක කියන්නේ මේ කොලේට මෙන්න මේ කොලේ තියෙන මේ අත්තර කියන්නේ පොඩි සිංහ මරන් කියලා. හොඳට පේනවා මේ තියෙන්නේ. මේ අත්ත. එතකොට අපි මේක ගන්නේ දැන් මේ තුනෙන් අපි බලමු මොකද කරන්න කියලා. මේක හැම ගෙදරකම ලොකු පොඩි ඕනම කෙනෙකුට මේක ඊටාම වටින බෙහෙතක් මේ. තුවාල අපි මොනවා හරි කරන්න යනකොට ළමයි සෙල්ලම් කරනකොට කැපෙනවා, තුවාල වෙනවා, වැටෙනවා, වැටිලා තුවාල වෙනවා. ඒ හැම මොහොතකම ඒ සෑම වෙලාවකදීම අපි මේ ගෙහෙට මෙහෙට දුවන්න මේට වඩා මෙන්න මේ තුන් જાතිය එකට හොඳට කුඩු කරලා තලලා ගලක තියලා ගල හොඳ පිරිසිදු ගලක නැත්නම් පොඩි වංගෙඩියක දාලා කොටලා මේකේ ඉස්ම ටික මේකේ මේ ඉස්මයි මේක හීනියට තලලා මේකේ තුවාලෙට තියලා කැපිලා තියෙනවා නම් කැපිච්ච කෑල්ල එහෙමම තියලා මේකත් තියලා හොඳට බැඳලා තියන්න. දවස් 3කදී මේක සනීප වෙලා දවස් 3 යනකොට මේක සනීප වෙලා. දැන් මම නම් ඇත්තටම මේක මගේ අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි බෙහෙත් තමයි මම දෙන්නේ. මේ අපි නාන්න ගිය තැනකදී අපේ මේ තුවාලයක් එහෙම වුණා. මේ ගොඩාක් දුර අපි පයින් ගිහිල්ලා අපට එන්න යන්න කාලයක් නැහැ. ඉංගිලි 3ම කැපුණා. එක තැනම අර නිල්ලාවරිය දියාවරිය කපන්න ගිහිල්ලා. ඒකෙදි මේ අපි මේක බැන්දා. ඒ ඇඟිලි ටික කැපිච්ච ටික එහෙමම තිබ්බා. වතුර ගහිච්ච ටික ඊට පස්සේ අපි ආපහු ඒක මේ ටික තියලා අපි හොඳට බැන්දා. අපි ඒකට මේක තලතලා ආපහු දවසෙන් දෙකෙන් ඉස්ම ටිකක් දැම්මා. ඒ විදිහටම මේක ලස්සනට සුවපත් වුණා. ඒ තරම් ඉතාම හොඳ බෙහෙතක් මේක. තුවාලයක් අලුත් තුවාලයක් මේ උනත් පරණ තුවාලයකට උනත් මේ වගේ පොඩි තුවාල දේවල් වලට මේ තරම මේ වගේ දේවල් ඉතාම හොඳයි. ආදි කාලේ මිනිස්සු හොඳට පාලනය හොඳට පිටට ගත්ත දේවල් තමයි මේ බෙහෙත්. ඉතින් මං හිතනවා හැම කෙනාටම මේක ප්‍රයෝජනවත්. මේක ඊටාම ප්‍රයෝජනවත් බෙහෙතක්. චූටි දේවල් වලදී අපි පොඩ්ඩක් මේ උනත් බය වෙනවා. ඉතින් මේ වගේ දෙයකදී බය වෙන්න දෙයක් නැහැ. මේක ඕනනම් පොඩි මොකද මම මේක අත්ත හොඳට බලලා තියෙන පොඩි කාලේ ඉඳන් අපි පාවිච්චි කරලා තියෙනවා. මේක හොඳ බෙහෙතක්. හැමෝටම මම කියනවා පාවිච්චි කරන්න. හැම කෙනාටම මේක හොඳින් මතක තියාගන්න, සේව් කරලා තියාගන්න, දන්නේ නැති අයට ෂෙයා කරලා හැම කෙනාටම මේක ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න හැම කෙනාටම දැනුවත් කරන්න. ඉතින් හැම කෙනාටම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට.